හායි කොහොමද? ඉතින් ඔන්න කප් කේක් ටික මම ලස්සනට අයිසිං කරගත්තා. ඉතින් මේකට ගොඩාක් කලරින් ඇඩ් කරන්නේ නැහැ. මේකට මම දාලා තියෙන්නේ රසාකෝ එකේ ලෙමන් yellow කලර් එක. ඉතින් මේක හරිම රසයි. මේ බටර් අයිසිං එක හරිම රසයි. මේක අර කන්න හිම පුළුවන් අර අයිසිං ගොඩාක් මුඩ වෙලා හිම කන්න බැරි කමක් නැහැ. ඊටාම රසවත් විදිහට තමයි මේ බටර් අයිසින් එක මම හදන්නේ. ඉතින් කප් කේක් ටිකත් හරිම ලස්සනට තියෙනවා. බලන්නකෝ මේ ලස්සන කප් කේක් ටිකේ මේ විදිහට තමයි කප් කේක් ටික අපි හදාගත්තේ. ඉතින් මගේ මේ Facebook page එක තියෙනවා cake art by Nadi. ඉතින් මගේ page එකේ මම කරන නිර්මාණ ඒ page එකට මම දානවා. ඉතින් කාට හරි කෙනෙක්ට ඕන නම් ඒකේ ගිහිල්ලා බලන්න පුළුවන් මම කරන කේක් නිර්මාණ. මේ විදිහ තමයි හරිම ලස්සනයි. මේ විදිහට තමයි හැදුවේ. ඉතින් මේ කේක් ටික මම හැදුවේ අපේ චසී බබාගේ චශ්මික බබාගේ 13 වෙනි උපන්දිනය 2026 7/23 තියෙන්නේ. ඉතින් මේක මම හැදුවේ අපේ බබාගේ ස්කූල් ටීචර්ස්ලට ගෙනියන්න තමයි මේ කප් කේක් හැදුවේ. ඉතින් හරිම ලස්සනට ඒ ආස විදියට මම මේ කප් කේක් ටික හැදුවා. හරිම ලස්සනයි. මේ විදියට තමයි ඉතින් තියෙන්නේ. ලස්සනට මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන්. බයි බයි. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.